අයිබෝන් හැමෝටම ඔයාලට මතකද දන්නේ මම මීට ටික දවසකට කලින් දාපු වීඩියෝ එකක කිව්වා කාවත් තිස්සේ ඇතා ඉන්න අලිරංචුවට ආපු අලුත් ඇතික් ගැන විස්තරයක්. ඒත් එක්කම මම ඔයාලට කිව්වා ඒ ඇතා කවුද කියන එක ගැන විස්තරයක් ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් කියලා. ඔන්න ඉතින් අද මම හදන්නේ ඒ ඇතා කවුද? එයා ආවේ කොහෙන්ද? වගේ විස්තර ටිකක් ඔයාලට ඉදිරිපත් කරන්න. මේ ඇතාගේ නම තමයි ආනන්ද. මෙයා මුලින්ම වාර්තා වෙලා තිබුණේ කලාව ප්‍රදේශය නිසා එයාට ඒ නම ලැබිලා තිබුණේ ඒ ප්‍රදේශයෙන්මයි. මෙයාගේ පෙනුම අපේ කාවන්තිස්ස ඇතාගේ පෙනුමට ගොඩක් සමානයි. එයාට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් කුඩා වුණත් ශරීරයේ හැඩය, දළවල පිහිටීම වගේ දේවල් එක්ක මෙයාව දකින ගොඩක් දෙනෙක් රැවටෙනවා මේ ඉන්නේ කාවන්තිස්ස ඇතා කියලා. ඉතින් මේ විදිහට ආනන්ද කියලා ඇතෙක් ඉන්නවා කියලා අපිත් කාලෙක ඉඳලා දැනගෙන හිටියත් මටත් මේ ආනන්ද ඇතා මුලින්ම මුණ ගැහෙන්නේ මේ අවුරුද්දේ මුල මාසෙකදී. ඒ විදිහට එයාව මට හම්බුනේ ගල්ගමුව පැත්තේ තියෙන උස්කල සීමලංගම කියන වැවේදී. ඒ වැවට ඇවිත් හිටපු කාවන්තිස්ස, රඝු ඇතුළු ඇත්තු කීප දෙනෙක් එක්ක මේ ආනන්දටත් ඉන්නවා අපිට දැක ගන්න ලැබුණා. ටිකක් හැන්දෑ වෙලාවක ටිකක් දුරට ඒ කියන්නේ එයාලා වැවේ එක පැත්තකෙද්දී අපි වැවේ අනිත් පැත්තේ ඉඳලා බලද්දී අපිට මේ ආනන්ද ඇතාව දැක ගන්න ලැබුණා. අපි එදා දැකපු විදිහට එදා මේ ආනන්ද ඇතා ඇවිදගෙන ගියේ කකුලක් කොර ගහමින් ටිකක් අමාරුවෙන් වගේ. මේ වීඩියෝ දර්ශන ගොඩක් දුරින් ඉඳන් ගත්තේ වුණත් අපිට යන්තමින් වගේ පේන්න තියෙනවා එයාගේ ඉස්සරහා වම් කකුලේ ඉහළ හරියේ තුවාලයක් වගේ දෙයක් තියෙනවා කියලා. එයා මේ මඩ ගහ ගන්නවා පේන්නේත් ඒ තුවාලෙට වෙන්න ඕනේ. ඒ විදිහට අපිට එදා එයාව දැක්කට පස්සේ ආයෙමත් කාලයක් යනකම් අපිට එයාව දැක ගන්න ඉඩක් ලැබුණේ නැහැ. එයාගේ තියෙන පාදයේ ආබාධය මොකද්ද කියන එක ගැන හොයලා බලනත් අපි එයාව සොයාගන්න උත්සාහ කරත් අපිට එයා ඉන්න ප්‍රදේශයක් ගැන තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ අතරෙදි තමයි පහුගිය දවසක කාවන්තිස්ස ඇතා මද කිපිලා ඇවිත් එකතු වෙලා ඉන්න අලිරංචුවක් බලන්න අපි ගිහින් ඉන වෙලාවක මෙන්න මේ විදිහට අපිට මේ ආනන්ද ඇතාව මුණ ගැහෙන්නේ. මේ අලිරංචුව හිටියේ ඉංගිණිමිටිය වැව ආසන්න ප්‍රදේශයක. මේ ප්‍රදේශයේ මීට කලින් මේ ආනන්ද ඇතාව වාර්තා වෙලා තිබුණේ නැති නිසාත් මේ වගේම පෙනුම තියෙන විජයදන්ත කියලා ඇතෙක් මේ ප්‍රදේශයේ මීට කලින් වාර්තා වෙලා තිබුණ නිසාත් අපි මුලින් හිතුවේ මේ ඉන්නේ ඒ විජයදන්ත ඇතා වෙන්නද කියලා. ඒ වුණත් හොඳින් පරීක්ෂා කරලා බලද්දී තමයි අපි දැනගත්තේ මේ ඉන්නේ විජයදන්ත නෙමෙයි ආනන්ද ඇතා කියලා. කොහොම හරි ඉතින් මේ ආනන්ද ඇතා හැමින් කැලෙන් එළියට ඇවිත් ඔන්න අපි ඉන්න පැත්තට හැරුණා. දැන් තමයි එයාගේ ලස්සන හොඳටම පේන්නේ. ගෝමර වැටිච්ච සමනල් කන් දෙක, එකම හැරියට ඇතුළට නැවුණු දල දෙක, ගෝමර වැටිච්ච මූණ ඉදිරිපස මේ වගේ ලක්ෂණත් එක්ක මේ ආනන්ද ඇතා අපි දැකපු ඇතුන්ගේ ගොඩක් ලස්සන ඇතෙක් කියලා කියන්න පුළුවන්. මේ විදිහට මූණ ඉස්සරහට පේන්නේදී මේ ආනන්ද ඇතාට රට්ට ඇතාගේ පෙනුමක් ටිකක් විතර තියෙනවා කියලා අපිට හිතෙනවා. හැබැයි රට්ටගේ දල දෙක නම් මීට වඩා මහතයි වගේම ශක්තිමත්. ඒ වගේම මේ ආනන්ද ඇතාගේ පෙනුම කාවන්තිස්ස ඇතාට ගොඩක් සමාන වෙලා තියෙන්නේ ඒ දෙන්න අතරේ මොකක් හරි ජානමය සම්බන්ධයක් තියෙනවද කියලා අපිට හිතෙනවා. එකම අම්මගේ පැටව දෙන්නෙක් හරි එකම තාත්තගේ ජාන වලින් ආපු දෙන්නෙක් හරි වෙන්නත් පුළුවන්. මේ ආනන්ද ඇතා මුලින්ම වාර්තා වුණේ කලාවැවෙන් වුණත් මෙයත් ගල්ගමුවේ පැත්තේ ඉපදිලා පස්සේ කාලෙක කලාවැවට සංක්‍රමණය වෙච්ච ඇතෙක් වෙන්නත් පුළුවන්. අපිත් මේ ආනන්ද ඇතා ගැන මීට කලින් අවුරුදු වල තියෙන වාර්තා ගැන මේ දවස්වල සොයා බැලීමක් කරගෙන යනවා.
ඒ හරහා මේ ආනන්දතා ගැන තවත් මොනවාරි විස්තරයක් අපිට දැනගන්න ලැබුණොත් ඒවත් මම ඉස්සරහට දාන වීඩියෝ වලදී ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඒ වගේම මතක පිළත් නැතුව ඉන්න මේ ආනන්දතා කාවන්තිස්සේ ඇතා ඉන්න රංජුවට එකතුලා ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. කාවන්තිස්සේ ඇතත් එක්ක තියෙන හිතවත්කම නිසා කාවන්තිස්සේ ඇතාගේ පස්සෙම ඇවිත් මේ රංජුවට එකතු වුණාද කියන එක ගැනත් අපිට පොඩි සැකයක් තියෙනවා. ඉතින් ඔන්න කාවන්තිස්සේ ඇතාගේ රංජුවට ආපු ආනන්ද කියන ඇතා ගැන පොඩි විස්තරයක් ඔයාලට මම ඉදිරිපත් කරා. මේ විදිහට රංජුවට අලුතින් ඇවිත් ඉන්න මේ ආනන්දතා ඒ රංජුවේ කලින් ඉඳලම හිටපු විජය ඇතා ඇතුළු අනෙකුත් පිරිමාලිත් එක්ක කොයි විදිහට හැසිරෙයිද? එතකොට මද කිපිලා ඉන්න කාවන්තිස්ස ඇතා මේ ආනන්ද ඇතාව රංජුවට පිළිගනීද? නැත්නම් එළවලා දායිද? මේ වගේ දේවල් ගැන ඉස්සරහට මම දාන වීඩියෝ මගින් ඔයාලට දැනගන්න සලස්වන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම පෙතුම් බණ්ඩාර.